ඉරිදා දවසේ අමාලිට ටිකක් නිදහස්. ඒත් ගේ හරි පාළුයි. මේ පාළුව තව කොච්චර දරා ගන්නද කියන ප්‍රශ්නේ දවසින් දවස අමාලිට හිතට වැඩි වැඩියෙන් වද දුන්නා. ඔහොම කල්පනා කර කර ඉන්න වෙලාවේ තමයි කිසිම සද්දයක්වත් නැතිව මාලකගේ අම්මා ගේ ඇතුළට එවිත් වාඩි වුණේ. හරියට හොරකමක් අල්ලන්න එන්න වගේ. සැප දුක ඇහිමක් සුහද හිනාවක් කවදාවත් තිබුණේ නැති නිසා අමාලි ලේසිම ප්‍රශ්නේ ඇහුවා. තේ එකක් හදන්න දම්මේ? මට තේ ඕනේ. කන වැන්දුම් ගෑනුන්ගේ වතුර පොදක්වත් බොන්නේ මොකටද? අන්තිම ටික කිව්වේ හිමින්. ඒත් අමාලිට ඇහුණා. වැදගත් විදිහට ලස්සනට ඉන්න වැඩිහිටි ගැහණු කෙනෙක්ගේ භාෂාවක්ද මේ කියලා තරහකුත් හිතට ආවා. මොන වුණත් මේ මාලකගේ අම්මා කියලා අමාලි හිතුවා. අම්මා හදිස්සිය වගේ ආවේ වෙනද අක්කා හරි කෝල් කරලා කියනවනේ. අමාලි ඇහුවේ බයින් වගේ. මං ආවේ මගේ පොඩි එකා බලන්න. ඔයා ඒකත් එපා කියන්නද හදන්නේ? කුමාරි නෝන කඩන් පැනලා. මං ඒක කවදාවත් එපා කියන්නේ නැහැ. අම්මා වගේම මමත් අම්මා කෙනෙක්. කවදා හරි අම්මා ඉන්න තැන මට ඉන්න උනොත් කියලා හිතනකොට අම්මට පුතා බලන්න එන්න එපා කියන්න මට බෑ. ඊටත් මම එහෙම කරොත් ඒක මම මාලකටත් කරන වැරද්දක්. ඒ වචන ටිකට කුමාරි නෝන පොඩ්ඩක් මෙල්ල වුණා. දුව මාව බස්සගෙන ගියා කොළඹ යන ගමන්. හැන්දෑවට ගෙදර යන ගමන් මාව ගන්නේවි. කුමාරි නෝන ටිකක් නිවුණු කටහඬින් කිව්වා. පොඩි එකා එන්න තව පරක්කු වෙනවද? තව ටික වෙලාවකින් නේවි. එතකම් මම අම්මට තේ එකක් හදන්නම්. අමාලි කුස්සියට ගියා. කුමාරි නෝන කවදාවත් hina වෙලා අමාලිගේ අතින් තේ එකක් අතට ගන්නෙ නැති බව දන්න නිසා අමාලි තේක ටීපෝ එක උඩින් තියලා දවල්ට උයන්න ගියා. ටික වෙලාවකින් චූටි පුතාගේ සද්ද ඇහුණා. අත්තම්මා ඇවිල්ලා! අත්තම්මා ඇවිල්ලා! පුතා සතුටෙන් ඉපිලුණා. රත්තරන් පැටියෝ ඔයා හරි ලස්සනයි සුදු බැනියමයි සරමයි ඇඳලා. අත්තම්මා පුතාව බදාගත්තේ පුදුම ආදරයකින් සතුටකින්. පුතත් අත්තම්මට තුරුල් වුණේ හරිම ආදරයකින්. එහෙම දරුව තුරුල් කරගෙන ඉන්නකොට තමයි කුමාරි නෝන දොර ළඟ ඉන්න ජානකව දැක්කේ. ඇගේ සතුටු මූණ නපුරු උනේ හිතන්නවත් බැරි ඉක්මනකට. මාලකගේ අම්මේ ජානකට කියවුණා. කුමාරි නෝන නෙවෙයි ඒත් වචනයක් කිව්වේ. ජානක ගේ ඇතුලෙන් ආපු අමාලි දිහා බැලුවා. ඒකත් කුමාරි නෝන දැක්කා. පුතාව එක්කාවට ස්තුතියි ජානක. මේ අමනාපය ගැන නොදන්න වගේ අමාලි කිව්වා. ඒක මොකද්ද අමාලි? මම කොහොමත් පන්සලේ ඉඳන් මේ පැත්තෙන් ගෙදර යන එකනේ. ජානක, ඔයා ඇවිත් වාඩි වෙනවද? නෑ අමාලි, මම යන්න ඕන. ඔහු කුමාරි නෝන දිහාට හැරුණා. මාලකගේ අම්මා මාත් එක්ක තාමත් තරහෙන්ද ඉන්නේ? ඒ ප්‍රශ්නෙට උත්තර නොදුන්න කුමාරි නෝනා දරුවත් ඇදගෙන ගස්සගෙන ගෙට ගියා. ඔයා ගණන් ගන්න එපා ජානක. අම්මා ඔයා එක්ක විතරක් නෙවෙයි මාත් එක්ක තරහයි. තාමත් හිතන්නේ සේරටව හීතුව මම කියලා. අමාලි කිකක් හෙමින් කිව්වේ කුමාරි නෝනට ඇහි කියලා බයෙන් වගේ. මම මේ සිද්ධිය ගැන මතක් කරන හැම වාරයක්ම පාසා මැරි මැරි ඉපදෙනවා අමාලි. ඒ මොහොත ගැන වෙච්ච දේ ගැන මම මොනතරම් තැවෙනවද කියලා මාලකගේ අම්මා දන්නවනම් අම්මා ඔහොම මගේ මූණ නොබලා ඉන්න එකක් නෑ. ඊටත් ගෙදර හිටපු ඔයා මොනව කරන්නද මේ වුණු දේවල් වලට? ජානක හරිම දුකින් කිව්වේ. කාලයත් එක්ක දේවල් වෙනස් වේවි ජානක. දැන් ඔයා යන්න. ඔයා මාත් එක්ක කතා කර කර ඉන්න එක අම්මට ප්‍රශ්නයක් වේවි. කිසිම දෙයක් කියන්නේ නැතුව ජානක ආපහු හැරිලා සැරේටියට බර වෙලා නොණ්ඩි ගගහ යන හැටි අමාලිට පෙනුනේ කඳුළු අතරිල්. හැංගීම් හරියට රෝලර් කෝස්ටර් එකක් වගේ. අමාලිගේ හිත හරිම වේගෙන් උඩට ගියා. පහළට ගියා. හැබැයි උඩට නගින වේගෙන්ම ආයෙත් පහළට ආවා කොතැනකවත් පොඩ්ඩක්වත් නැවතුනේ නැතුව. මනස ආපහු පියවි මොහොතට ආවේ ගේට්ටුව වහන සද්දෙට. ඇස් දෙක පිහිදාගෙන ගෙට හැරෙනකොට තමයි තීරුනේ කුමාලි නෝන පිටිපස්සෙන් බලාගෙන අහගෙන හිටපු බව. අමාලි ගැස්සිලා ගියා. මොනතරම් පහත් වැඩක්ද මේ කියලා අමාලිට හිතුණා. කරපු හොරේ අහුණා කියලාවත් කිසිම ලැජ්ජාවක් නැතුව කුමාරි නෝන හරිම තරහකින් අමාලි දිහා බැලුවේ. දැන් අපි අත්තම්මට කෑමු යන්න ඕනිනේ පුතා. ඔයා ඇඳුඩ තියෙන ඇඳුම ඇඳගෙන මට ලුණු සුද්ධ කරලා දෙන්න එන්නකෝ ඉක්මනට.
අමාලි කුස්සියට යන ගමන් පුතාට එහෙම කිව්වේ කුමාරි නෝන තරහින් ඉන්න බව පොඩ්ඩක්වත් ගණන් නොගත්තා වගේ. අමාලිට ඒකින් පොඩි සතුටුකුත් ලැබුණේ නැහැ කිව්වොත් ඒක බොරු. තේ එකක්වත් එපා කියලා ලොකුකම් කියන කුමාරි නෝනා හැමදාම ආවම කෑමත් කාලා තමයි යන්නේ. ඉඳලා හිටලා හරි අත්තම්ම එක්ක ගත කරන කාලය පුතාට හරිම වැදගත් නිසා අමාලි ඔක්කොම රැවුම් ගැරහුම් ඉවසන්න පුරුදු වුණා. කවදී නැන්ද පුතා මේ දහම් පාසල් යන්නේ? කුමාරි නෝනා කුස්සියට ආවේ ප්‍රශ්න වලක් එක්ක බව අමාලිට තේරුණා. දැන් මාස 2ක විතර ඉඳන්. මුල දවසේ නම් මමයි එක්ක ගියේ. පස්සේ ජානකේ වැඩේ බාරගත්තා. ඒක මටත් ලේසි. ඉරිදා කියන්නේ මට ගෙදර වැඩක් කරගන්න තියෙන දවසනේ. ජානක නිතර මෙහෙ එනවද? ආවම ගෙටත් එනවද? මේ කතාව යන්නේ කොහෙද කියලා දැන් අමාලිට පැහැදිලි. නෑ අම්මේ, ජානකාවේ පුතාගේ දහම් පාසල් ගමන නිසා. ඒත් එයා ගෙට එන්නේ නැහැ. පුතා එතනට ආවි හොඳ වෙලාවට. චූටි පුතාට බොන්න මොනවද ඕන? තිබහයිද? නෑ අම්මා, ජානක මාමට පොඩි සාදුතේ දුන්නා. ජානක මාමා ඒ කෝප්පෙන් ටිකක් මටත් දුන්නා. එතකොටම පොඩි සාදුමට බීම එකක් දුන්නා. ඇයි ජානක මාමා ඔයාට තේ දුන්නේ? අත්තම්මට ප්‍රශ්නයක්. ඇයි අත්තම්මේ? මම කිව්වේ ජානක මාමා මට හරි ආදරේනේ. පුතා කිව්වේ S2 බැබලි වුණාට අත්තම්මගේ මූණ හරි නෑ. පොඩි සාදුව කොහොමද හම්බ වුනේ පුතා? අත්තම්ම ඇහුවා. දහම් පාසල ඉවර වුණාම ජානක මාමා මාත් එක්ක පන්සලේ ගෙදරට ගියා. පන්සලේ ගෙදර කියන්නේ නෑ පුතා. ඒකට කියන්නේ ආවාසය කියලා. කියන්නේ වචනේ? පුංචි පුතා ආවාසී කියලා කෑ ගැහුවා. ඔයාද අලුත් වචනෙකුත් අත්තම්මගෙන් ඉගෙන ගත්තනේ. අද ඔයාගේ යාළුවෝ හැමෝම ආවද පැටියෝ? අමාලි ඇහුවේ මේ ප්‍රශ්න කිරීම වෙනස් කරන අරමුණින්. පුතා අමාලිගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නත් කලින් කුමාරි නෝනා ඊළඟ ප්‍රශ්නේ ඇහුවා. ඔයාට දහම් පාසලේ උගන්වන්නේ කවුද පුතා? ජානක මාමා. පුතා කෑ ගැහුවා. පුතා දහම් පාසල් යන්නෙත් එයා එක්කමද? ඔව්වත් අම්මා. ජානක මාමා මට හරි ආදරෙයි. අනිත් ළමයි තාත්තලා එක්ක එනකොට ජානක මාමා එක්ක යන්න මටත් පුරුවන්. මගේ තාත්තා වගේ. කුමාරි නෝනා විතරක් නෙමෙයි අමාලිත් ගැස්සුණයි කතාවට. කුමාරි නෝනා දත් මිටි කෑවා. ඒ කට ඇරෙන්න කලින් අමාලි ඉස්සර වුණා. පුතාගේ තාත්තනේ අපේ කාමරේ ෆොටෝ එකේ ඉන්නේ. එයා ජානක මාමගේ හොඳම යාළුවා. ජානක මාමා හොඳ කෙනෙක් තමයි. ඒත් ඒ ඔයාගේ තාත්තා නෙවෙයි පැටියෝ. මේ සංවාදයේ කොහෙන් අතර වෙයිද කියලා අමාලිට ඇත්තටම හරියට බය හිතුණා. ඔයාගේ ඉස්කෝලේ කොන්සර්ට් එක ගැන අත්තම්මට කියන්න පුතා. ඔයා ඒකේ ප්‍රසන්ට් කරපු සින්දුව කියලා පෙන්නන්නකෝ පුතා. අමාලි කිව්වා. මම ඉස්සරහට ගිහින් කියන්නම් කියලා පුතා මේසේ ඉස්සරහට ගිහින් එයා කොන්සර්ට් එකේ කියපු සින්දුව කියන්න පටන් ගත්තා. ඊට පස්සේ කුස්සිය තිබුණේ වෙනමම පරිසරයක්. පුතාගේ ලස්සන කටහඬින් රත් වෙච්ච හදවතක් හොඳටම නිව්වා. ඇස් වහක් කට වහක් නෑ අපේ පුතාට. අපේ පැටියට කටහඬ නම් දීලා තියෙනවා. අනේ පුතේ තව සින්දුවක් කියනවද? අත්තම්මා ඇහුවා. ඒ කටහඬ තාලේ අමාලිට අහන් ඉන්න අමාරුයි. ඒක අම්මාලිගේ රිදෙන තැන කවුරු හරි යන්තම් හූරනවා වගේ හැඟීමක්. සුබා කියන්නේ ඒ කාලේ ඔෆිස් එකේදී අමාලි ළඟම වැඩ කරපු යාළුවා. ඒ දෙන්න තේ බොන්න කැන්ටින් එකට යන්නේ එකට. එදත් සාමාන්‍ය දවසක්. සුබයි අමාලි කතා කර කර තේ බිව්වේ වෙනද වගේ. ඒත් හිටි ගමන් ලස්සන සින්දුවක් ඇහෙන්න ගත්තම ඒ සද්ද එන දිහා එක සැරේට කවුරුත් හැරිලා බලපු වෙලාව අමාලිට මතක් වුණා. මේසෙට බෙර ගහ ජානක එක සින්දුවක් කිව්වේ කලින් දැකලා නැති කොල්ලෙක්. අම්මෝ එහෙම කටහදක් පෙනුමත් ඒකට හපන් hina වෙයි ඔක්කොටම හපන්. අමාලි පුටුවත් හරවගෙන බලාගෙන හිටියේ වශී වෙලා වගේ. කැන්ටින් එකේ වෙනද තියෙන කරච්චලෙත් නැති වෙලා. නැති වෙලාද? ඇහින්නේ නැතුවද? අමාලිට හිතුණා. ඔයාට හොඳට සින්දු කියන්න පුළුවන්නේ. තේ බීලා යන ගමන් ඔහු වාඩි වෙලා හිටපු මේස ළඟට ගිහිල්ලා කියන්න තරම් හිතුනේ ඇයි කියලා ඇය තාමත් දන්නේ නැහැ. හරියට ඒ සද්දේ
කාන්දමක් වෙලා නොදනුවත්වම ඇයව එතනට ඇදිලා ගියා වගේ. අමාලි මේ මාලක. මූ සින්දු කියනකොට කෙල්ලෝ පස්සෙන් එනවා. බලන්නකෝ. මේ අපි සේරටම ආඩම්බරේ පෙන්නගෙන ඉන්න ඔයත් දැන් මුගේ ළඟට ඇවිත් කතා කරානි. මෙතනින් වාඩි වෙන්න. අමාලිට ලැජ්ජ හිතුණා වුණත් ඇය ජානක ඇදලා දීපු පුටුවේ මාලක ළඟින් වාඩි වුණා. ජානක කොහොමද දන්නේ කෙල්ලෝ මෙයා පස්සෙන් එනවා කියලා? මෙයා අදනේ ඔෆිස් එකට අලුතෙන් ආවේ. සුබා මැදට පැනලා ඇහුවා. මම නොදන්නේ කොහොමද සුබා? මූයි මායි දන්නේ ඉන්නට ඉලාස්ටික් දාපු ජංගි කොට අන්තින කාලේ ඉඳලා. ඒ මදිවට අපි එක ඉස්කෝලේ. ඒ මදිවට අපි එක පන්තියේ. ඒ මදිවට අපි එක ගමේ. ඒත් මදිවට අපි ගජ යාළුවෝ. අපිට ලස්සන අතීතයක් තිබුණා. නඩ්ද මචන්? ඕ හරි ලස්සනයි. මාලකට කියවුණා. මාලක හිටිය අමාලි දිහා බලාගෙන. ජානකට වැඩේ තේරුණා. සුබාටත් hina ගියා. මොකද්ද බං උඹ හරි ලස්සනයි කිව්වේ? අපේ අතීතයද? අමාලිද? මාලක අන්තිම ටික කිනුවේ කට ඇද කරගෙන. අමාලිට තවත් එතන ඉන්න බැරි වුණා. ඒත් ඒ වෙලේ ඉඳන් අමාලිට හැම තැනම හැම තිස්සෙම පෙනුනේ මාලකව. මාලකටත් එහෙමයි කියලා තේරුම් ගන්න දෙන්නට වැඩි දවසක් ගියේ නැහැ. කුමාරි නෝන මුලදී අමාලිට කැමති වුණේම නැහැ. මාලක දන්න හැම විදිහටම අම්මට කිව්වා. ජානකත් කීප සැරයක් ගිහින් කිව්වා. අන්තිමේ මාලක කියලා තිබුණා ගෙදරට අකමැත්තෙන් හරි අමාලිව බඳින බව. එහිම බැන්දොත් තමන්ගේ නම්බුවත් ඉවරයි කියලා කුමාරි නෝන බය වුණ නිසා අන්තිමේ අකමැත්තෙන් හරි ඒ දෙන්නගේ විවාහයට කැමති වුණා. ටිකක් රවුම් ගිරවුම් මැද කොහොම හරි විවාහය සුළුවට හරි කෙරුණා. ඊට පස්සේ මාලක අමාලිට දුන්නේ ලෝභ හිතන ආදරයක් හා පුංචි ලස්සන තෑග්ගක්. ඒක පුංචි කිව්වට පුංචි විදිහට ආපු ලොකු තෑග්ගක්. අම්මා මගේ සින්දුව ඉවරයි. අහන් හිටියේ නැද්ද? පුතා උකුලෙන් වාඩි වෙනකන් අමාලි හිටියේ වෙන ලෝකෙක. මම ඉතින් ඔයා සින්දු කියනවා ගොඩක් අහලා තියෙනවනේ පැටියෝ. අපි බත් කමුනේ දැන්. බෙනද උයනවටත් වඩා හොඬට කෑම හදලා දුන්නත් කුමාරි නෝන ඒව කෑවේ මේව කන්න පුළුවන්ද කියලා වගේ මූණක් පෙන්නගෙන. පුතා අත්තම්මත් එක්ක දවස ගෙව්වේ හරිම සතුටින්. හැන්දෑවේ අත්තම්මයි මොනපුරයි කතා කියනකම් අමාලි පහුවදාට කෑම උයනේව ලේස්ති කරලා ෆ්‍රිජ් එකට දැම්මා. හැමදේම තනියෙන් කරගන්නවා කියන එක කොච්චර අමාරු වුණත් දැන් අමාලියවට පුරුදු වෙලා. කොච්චර පුරුදු වුණත් සමහර වැඩ අමාරුයි. අදහස් බෙදා ගන්න, ආදරෙන් කතා කරන්න කෙනෙක් නැති එක ඔක්කොටම වඩා අමාරුයි. මාලකගේ අක්ක ගේට්ටුව ළඟට එවිත් හොන් ගැහුවා. නින්ද ගියපු පුතාව ඉඹපු කුමාරි නෝනා යන්න එළියට බහිනකොට අමාලි දන බිම තියලා වැන්දා. කුමාරි නෝන තෙරුවන් සරණයි කියලා කිව්වෙත් තරහෙන්. අමාලි ඉස්සරහ දොරත් වහගෙන ඇවිත් සෝෆා එකේ හාන්සි උනේ කබඩ් එක උඩ තිබුණු මගුල් ෆොටෝ එකත් අතට අරගෙන. මේ ෆොටෝ එක බලන්න අමාලිට ආසයි වගේම හරිම දුකයි. මාලකගේ හිනාව යන්තම්. ඒත් ඒක හරි ලස්සනයි. පොඩි ආඩම්බර පාටකුත් පේනවා වගේ. ජානකයි සුබානුයි තමයි දෙවනි මනමාලයා සහ මනමාලිය. මූ මගේ හොඳම යාළුවා. අපි දෙන්න සේරම කරේ එකට. දැන් මූ බැඳ නිසා මටත් බඳින්න වෙනවා. අපි දෙන්නවත් බඳිමුද සුබා? ජානක එතනත් විහිළු කර නිසා තමයි එවෙලේ මාලකට hina ගියේ. සුබාට ඊටත් වඩා hina ගිහින්. ওই ෆොටෝ එක ඔහොම ගත්ත නිසාම ඒක ෆ්‍රේම් කරන්න මාලක හිතුවේ ඒක දැක්කම එයාට hina යන නිසා. ඊට පස්සේ දිගටම ජානකයි මාලකයි හොඳම යාළුවෝ විදිහට තමයි හිටියේ. සමහරු hina වුණා දෙන්නගේ නම් දෙක එක වගේ නිසා නිවුන්නුද කිල්ලත්. අමාලිටේ අවාසනාවන්ත දවස ගැන ආයෙත් මතක් වුණා. ඇත්තටම එදා මහ කාලකන්ණි දවසක්. අමාලි වැඩ ඇරලා වේලාසනින් ගෙදර ආවා පුතාගේ ටිකත් ඇඟ රස්නේ වගේ කියලා අල්ලපු ගෙදර නැන්ද කියපු නිසා. ඉස්කෝලේ යාළුවෙක්ගේ මල ගෙදරක් වෙලා ජානකත් එක්ක ඒකටත් ගිහින් යනවා කියලා මාලක හවස කෝල් කරලා කිව්වා. ජානකට මෝටර් සයිකලයක් තිබුණු නිසා යාළුවෝ දෙන්නට එහෙම ගමන් යන්න හරි ලේසියි. එදා රෑ වෙච්ච සිද්ධියේ හැමෝගෙම ජීවිත පර්මනන්ට්ලි විනාශ කරන ගමනක් කියලා වේලාසනින් දැනගෙන හිටියනම් අමාලි අඩුම ගන්නේ මිලියන සැරයක්වත් එහෙම හිතන්නේ නැති. ජානකත් එහෙම හිතනවා කියලා අමාලි දන්නවා. මාලකගේ මරණය සිදු වෙලා තිබුණේ එතනම.
එයාගේ අම්මයි අක්කයි දෙන්නම මලගෙදර ආව වෙලාවෙන්දන් කිව්වේ ඒක අමාලිගේ කාලකන්නිකමට සිද්ධ වෙච්ච දෙයක් කියලා. ජානකට මලගෙදරවත් එන්න ලගුන්නේ නැහැ. ඔහු හිටියේ ICU එකේ සිහිය නැතුව. ඔහු හොයාගෙන තිබුණේ පල්ලමට වැටිලා මෝටරසයිකලෙට යට වෙලා ඉඳලා. මාලක නම් වීසි වෙලා ගිහින් ගහක වෙදිලා කියලා තමයි මරණ පරීක්ෂණයේදී ඔප්පු වෙලා තිබුණේ. වේගෙන් ආපු වාහනයක් වංගුව ගනිද්දි බයිසිකලේ හැප්පිලා වෙන්න ඕනේ කියලා තමයි පොලිසිය කියන්නේ. ජානකට ඒ සිදුවීම මතක නැහැ. රෑ නිසා කවුරුවත් වෙච්ච දේ දැකලත් නැහැ. මාලකයි ජානකයි දෙන්නම මත්පැන් ගන්න අය නෙවෙයි. ඉතින් ජානක බයිසිකලේ ගේන්න නැති හොඳ සිහියෙන්. දෙන්නම හෙල්මට් දාලත් ඉඳලා. ඊටත් ඒ දෙන්න හොඳම යාළුවෝ නිසා නිතරම යන්නේ ඉන්නේ මොනවා හරි කතා කර කරනේ. ඉතින් නිදිමත වුණා කියලා හිතන්නත් බෑ. මේ හින්දා ජානක නිසා මාලක නැති වුණා කියලා හිතන්න කිසිම සාධකයක් අමාලිට නැහැ. ඒත් මාලකගේ පරපුරම ජානක එක්ක නයි වෛරයි. ඉඳලා හිටලා හරි ජානකගේ හිත හැදින්න වචනයක් කියන්න හිටියේ අමාලි විතරමයි. මාලක නැති වෙලා අවුරුදු 2ක් විතර ගියාට පස්සේ සුභා හෙමින් අමාලිට යෝජනාවක් ගෙනාවා ජානකව බඳින්න කියලා. අමාලි කොහොමවත්ම කැමති උනේ නැහැ. ඒක ගොඩක් වෙලාවට ජානක දැනුවත්ව හපු එකක් වෙන්න පුළුවන්. ඒත් ජානක එහෙම අදහසක් හිතේ තියාගෙන කවදාවත් තනියෙන් ඉන්න අමාලි දිහා කිසිම විදිහකින් වැරදි විදිහකට බැලලා නැහැ. වැරදි චේතනාවකින් අමාලිට කතා කරලත් නැහැ. කතා කරොත් කිව්වේ පසුතැවෙන එක ගැන විතරයි. මොනවා වුණත් ජානක පුංචි පුතාට තිබුණේ පුදුම ආදරයක්. ගිය මාසෙත් සුභා ජානක ගැන මතක් කරා. මාලක නැතුව දැන් අවුරුදු 4කටත් කිට්ටු නිසා දැන්වත් ජීවිතේ ඉස්සරහට යන්න දෙන්න කියලා ඇය කියපු දේවල් අමාලිට මතක් වුණා. අමාලිගේ අයියටත් අමාලි මේ ගැන කිව්වා. ඔහුත් කිව්වේ ජානක ගැන හිතන එකේ වරදක් නැහැ කියලා. අද මාලකගේ අම්මා ජානක දිහා බලපු විදිය. අම්මා අමාලිගේ මූණ බලපු අප්‍රසන්න විදිය. අම්මා තරහෙන් හිටිය උනත් ජානක යන බව අම්මට කියන්න කියලා ජානක අමාලිට කියපු විදිය. දොර ළඟ ඉඳගෙන ජානක රොට්ටි ගහ යන හැටි බලා උන්නු අමාලි දිහා ජානක හැරිලවත් නොබලපු විදිය. ජානකයි අමාලි කතා කරන දේවල් අම්මා හොරෙන් අහගෙන හිටපු විදිය. පුතාගේ මූණි දැලි ගන්න එපා කියන්න වගේ හෙලපු නපුරු නුරුස්සනා බැල්ම. පන්සලේ ආවාසෙදි ජානකට ලැබුණු තේකෙන් ටිකක් පුතාටත් බොන්න දීපු විදිය. ජානක ගැන කියන හැම සැරේකදීම පුතාගේ ඇස් දිලිසෙන විදිය. මේ සේරම සිද්ධීන් හා රූපරාමු ප්‍රොජෙක්ට් එකකින් දැම්ම වගේ අමාලිගේ හිතේ මතුවෙවි නැති වෙලා ගියා. අතත් හිරිවැටෙනකම් එකම ඉරියව්වකින් මගුල් ෆොටෝ එක අල්ලගෙන හිටපු අමාලිගේ කල්පනාව ඉවර වුණා. ෆොටෝ එකත් පපුවට තදින් තුරුළු වුණා. තීරණයක් ගන්න බැරුව මෙච්චර දවස් දෝලණය වෙච්ච හිත දැන් එක තැනක නැවතිලා. චූටි පුතා හුස්ම ගන්නව කාමරෙන් නැහුණා. අමාලි පපුව උඩ තිබුණු ෆොටෝ එක උස්සලා මාලකගේ මූණ බැලුවා. අපේ පුතාට ජානක හරි ආදරේ මාලක. එයාගෙන් පුතාට කවදාවත් වරදක් වෙන එකක් නැහැ. මට වඩා ඔයා එක දන්නවා ඇති. අමාලි ඉකි ගැසුවා. මම ජානකව බඳින්න කැමති වෙන්නම් මාලක. ඇය මාලකට කිව්වා. පින්තූරේ ඉන්න මාලකට ඊට වඩා hina වෙන්න බැරි වුණත් අමාලිගේ හිතේ ඉන්න මාලකට ලස්සන hinaව ඇඳුනා. අමාලි යාළගේ මගුල් ෆොටෝ එක තදින්ම තුරුල් කරගත්තේ වෙනදටත් වඩා ලොකු වේදනාවකින්.